ආයුබෝවන් සියලු දෙනාටම මේ දේශනය මම කරන්නේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් අන්තරාදායක ඖෂධ පිළිබඳව. ඉස්සෙල්ලාම මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා මොකක්ද ගන්නවනේ ගංජා, පීස්, හෙරෝයින් ඒ වගේ නම් වලින් හඳුන්වන මත්ද්‍රව්‍ය තියෙනවා. ඒතකොට අන්තරාදායක ඖෂධ කියන්නේ මොනවද? මෝෆින්, පෙතිඩින් වගේ දේවල් තියෙනවා. හරි. ඒතකොට මේ ඔක්කොම එකම කොටයක. නේද? ඒතකොට ඖෂධයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම කිව්වොත් ඖෂධයක් කියන්නේ මොකක්ද? ඖෂධයක් කියන්නේ නැත්තම විස. විස තමයි ඖෂධ දෙන්නේ. ඒ විස බව දැනගෙන දෙන්නේ ඇයි? විස බව දැනගෙන දෙන්නේ ඒ විස ගැනීමේ ප්‍රයෝජන තියෙන හින්දා. heart rate එක අඩු කෙනෙක් හිටියොත් විසක් දීපුවම heart rate එක වැඩි වෙනවා. හුස්ම ගන්න අමාරු කෙනෙක් හිටියොත් විස දීපුවම හුස්ම ගන්න පහසු වෙනවා. නමුත් ඒවා නියමිත ප්‍රමිතියට නියමිත මාත්‍රාවෙන් වෛද්‍යවරයෙකු නිර්දේශ කරලා ඒව අනුව දෙන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ ඒ ඖෂධය වැරදි විදිහට භාවිත කිරීමක් නැත්නම් මිස්යූස් කිරීමක් ඒකෙන් අහිතකර ප්‍රතිඵල තමයි එන්නේ. එතකොට මත්ද්‍රව්‍ය වල තියෙන ප්‍රතිඵල මොනවද? ඇත්තටම මත්ද්‍රව්‍ය වල ප්‍රතිඵල නැද්ද? මත්ද්‍රව්‍ය වල ප්‍රතිඵල තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක තමයි ඒක ඇහැට බලපානවා. ඇහි තර්ඩ් නර්ව් එක උත්තේජනය කරලා ඇහැ කර්ණිකාව විනාශ කරලා විසාර කරලා ඇහැට ඇතුළු වෙන ආලෝකය වැඩි කරනවා. අනිත් එක තමයි මත්ද්‍රව්‍ය ගත්තාම සිනිඳු පේශි වල ටෝන් එක වෙනස් වෙනවලු. වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සින්දු කියන අයට සින්දු කියන්න ලෑස්ති වෙනවලු. තව එකක් තියෙනවා මත්ද්‍රව්‍ය සමහර මත්ද්‍රව්‍ය දෙනවා වේදනාව නැති වෙන්නේ. වේදනාව මේ මත්ද්‍රව්‍ය ගත්තම වේදනාව නැති වෙනවා. කාන්සර් ටර්මිනල් ඉල්නස් තියෙන අය, ඒ කියන්නේ මරණයෙන් කෙලවර වෙන ලෙඩ තියෙන අය, එයාලට මත්ද්‍රව්‍ය දෙනවා මෝෆින් වගේ දේවල්. එතකොට මොනවද වෙන්නේ? එයාගේ වේදනාව නැති වෙනවා. වේදනාව නැති කරන්නේ. තවත් මත්ද්‍රව්‍ය වල ගුණයක් තමයි කැස්ස නැති කරන්න ගන්නවා. ඔය වගේ ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි මේවා ආවට ගියාට භාවිත කරන්න පුළුවන් එපා කියන්නේ ඒ විශේෂ හේතුවක් හින්දා. මේ මොන ප්‍රතිඵල තිබුණත් මත්ද්‍රව්‍ය වල ප්‍රධානම අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා කියන්නේ මොකක්ද? අපි දෙයක් ගත්තට පස්සේ සමහරවිට මත්ද්‍රව්‍ය වලට අපේ ශරීරය ඉතාම කැමති. මේ කොච්චර හාන්නවත් අපේ ශරීරය ඉතාම කැමති. අපි එක්පාරක් මත්ද්‍රව්‍ය ගත්තොත් වගොඩු වලින් මක්මාවෙන් ඒව පෙරලා ඉවත් කරනවා. ඒක ඉවත් කරනකොට ඒක ඉවත් කරන්න දෙන්නේ නැහැ. දෙවෙනි ඩෝස් එක ඉල්ලනවා. ඒක වෙවුලනවා විත්ඩ්‍රෝවල් සින්න පස් මතු කරනවා කියලා කියනවා. ඒ වගේ දෙයක් වුණොත් එයා නැවත මත්ද්‍රව්‍ය ඉල්ලනවා. අපිට ඕනම දෙයක් නැතුව ඉන්න බෑ වගේ දැනනවා නම් ඒක ඇබ්බැහි වීම. ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක හෝමෝන ක්‍රියාකාරීත්වයක් කරා දෙන දෙයක්. ඒක මහා හරි විශාල ක්‍රියාවක්. එහෙනම් ඇබ්බැහි කෙනෙක් හිටියොත් ඒක හොඳ කරන්න දීර්ඝ කාලයක් යනවා. ඒ තාම පක්කම සීලිවේ හොඳ කරන්න ඕනේ. ඒ නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන නිසා මත්ද්‍රව්‍ය එපා කියනවා. අනිත් එක තමයි මත්ද්‍රව්‍ය ගත්තාම අසාමාන්‍ය ආශාවන් පහළ වෙනවා. සමහර මිනිස්සු තිරසනෙකුටවත් කරන්න බැරි වෙලාවට තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කරන්නේ. අන්න ඒ අසාමාන්‍ය ආශාවන් පහළ වෙන නිසා මත්ද්‍රව්‍ය එපා කියනවා. ඔන්න ඔය කාරණා දෙක නිසා අපි මත්ද්‍රව්‍ය එපා කියනවා. එකක් තමයි ඇබ්බැහි වීම. එහෙම ඇබ්බැහි වීම සමාජයට විශාල හානි කරනවා. අනිත් එක අසාමාන්‍ය ආශාවන් පහළ වෙනවා. ඒ අර හෘදයට හානි කරනවා. ඒ වගේ අක්මාවට හානි කරනවා. ඒ වගේ තව නොකී විශාල දෝෂ දිනවා මත්ද්‍රව්‍යකට. හොඳයි. මම හිතනවා මත්ද්‍රව්‍ය ගන්න අය ඉන්නවා නම් ඒ පිළිබඳව ටික අවධානයෙන් ඉඳලා ඒව පාලනය කරලා ඒ තත්ත්වෙන් මිදෙයි කියලා. බොහොම ස්තුතියි.